කවුද ආවා ගියේ? මෙතන හිටපු මිනිස්සු. හලෝ. අද අපි යනවා මූවි ප්‍රීමියර් එකට. මෙයාගේ ෆස්ට් සෝනා. කවුද සෝනා කියලා බලන්න. ඉතින් මගේ අනිත් භාගයේ ෆස්ට් මූවි එක හරිම එක්සයිටිං. එයා බලලා තියෙන දැන්ටමත් ඔල්රෙඩි මම තමයි එක්සයිට් වෙලා තියෙන්නේ. අපි බලමු මොකද අද මෙයාගේ මූවි එක කරන්නේ කියලා. අපි මුලින්ම යනවා කන්න. කාලා ඊට පස්සේ යනවා රෙඩි වෙන්න. බලමු. ආයෙ කාලා යනවා. ආයෙ යනවා අපි ප්‍රීමියර් එකට. PVR එකට. බයි. අපි දැන් ඉන්නේ කාර් පාක් එකේ. අතුලට හැමයි හදන්නේ. අපි බලමු අතුලේ මොනවාද අද රෙඩි කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දිත් අනිත් අය හැමෝම උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේන් රෝල් කරන්නේ වසන්ත් සර් මියෝනයි හින්දා. ඉතින් ඒ දෙන්න ගියේ අන්තිමේට. මාත් ඒගොල්ලෝ අන්තිමේට තමයි ගියේ. මෙතනට ආටිස්ලා ගොඩක් ඇවිල්ලා හිටියා. ගොඩක් අය කතා කරා. ඉතින් මට හරිම සතුටු දවසක්. මගේ හොඳම යාළුවගේ හොඳම දවසක් තමයි මේ. මෙච්චර සීනි ආටිස්ට්ලාට ඉස්සර මෙච්චර මාධ්‍යවේදීන් ඉස්සර මාව ලස්සන ආටිස්ට් කෙනෙක් විදියට ලෝකෙට එලි දක්වනට සර් ගොඩක් ස්තුතියි. මෙතනින් එහාට මූවි එකේ මම ආසම කරන පොඩි ක්ලිප්ස් එකක් මම දැම්මා. මම වැඩි ස්පොයිල් කරන්නේ නැහැ ඔයගොල්ලන්ට මොකද වෙන්නේ මේක කියලා. ඉතින් ඔයගොල්ලෝ හිල්ලම් බලන්න ඕනේ. මේ තියෙන මියෝනගේ එන්ට්‍රන්ස් එක. ඉතින් මම ආරාසයි ඒකට. එයා හරිම මිස්ටියුලින් කැරක්ටර් එකක් කරන්නේ. එයාගේ ඔයගොල්ලෝ නොදකපු පැත්තක් මේ ෆිල්ම් එකෙන් ඔයගොල්ලෝ හැමෝටම බලා ගන්න පුළුවන්. ඉතින් දැම්ම ගිහිල්ලා ඔයගොල්ලෝ හැමෝම බලන්න කොහොමද සෝනා මූවි එක කියලා. ඉතින් බලලා ඔයගොල්ලෝ මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක් නිෂිත් අයියා. එයාත් ආව ඉතින් ප්‍රීමියර් එක බලන්න. ඉතින් මම මල්බෝ කියලා ගෙනින් දුන්නා මගේ යාළුවට. මොකද එයාගේ හොඳම දවසේ මට එයාගේ හොඳම යාළුවෙක් විදියට එයාගේ ළඟින් ඉන්න හම්බෙච්ච එක ගැන මම හරිම ග්‍රේට්ෆුල් තැන්ක්ෆුල් වෙනවා. දෙනවා. හායි ළමයි. දැන් එද්දි හිටිය අපි නෙමෙයි දැන් යද්දි. මහන්සි ඉවරයි. ඔක්කොම ආයා දැන් පන්සල් යන්න දැන්. ඇත්තටම ඔයාට කියන්න බෑනේ. ඇත්තටම මූවි එක සුපිරි. බලන්න මෙයාගේ මූවි එක සුපිරි. ඇත්තටම මරු ඇක්ටිනුත් මරු. මෙයාගේ ෆයිට් එකත් මරු. වැඩි ස්පොයිල් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න. බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න මේකට කොහොමද සෝනා මූවි එක කියලා. සෝනා ගැන දැනගන්න ඕන නම් සෝනා කියන්නේ කවුද කියලා දැනගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? කනත්තට යන්න. එපා. අනිවාර්යෙන් සෝනා මෙයා වගේ කනත්තට යන්න අනිවාර්යෙන්. එහෙනම් බයි.